මට පේන හැටියට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන එක. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හරිද? මොකද දන්නවද ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මම මේක දවස් කීපයක් බලාගෙන හිටියා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන යම්කිසි දැනුවත් කිරීමක් සිද්ධ කරන්න. ඒ සිද්ධ කරන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරාම අපේ විපක්ෂ නායකතුමාද විපක්ෂයේ නායක අනිත් පක්ෂ නායකවරුද മന്ത്രിවරුද ඔක්කොම පූස්පටව් වගේ අහගෙන ඉන්නවා ඒ වෙලාවට. හා ජනාධිපතිතුමනි ඕ ජනාධිපතිතුමනි කියලා අහන් ඉන්න එක තමයි ඒ වෙලාවට කරන්නේ. ජනාධිපතිතුමා නැගිටලා ගියාට පස්සේ තමයි මෙතන සිංහව මතුවෙන්නේ. ඒක නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති එන එක. ඔව් දැන් පුස්පටව ටික ඥාව ගන්නවා. ඥාව ගා ඉන්න. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ එකට තමයි මේ විපක්ෂයට දෙන ලොකුම ප්‍රශ්නේ. හරිද? ඕගොල්ලෝ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට එන සම්පූර්ණ අයිතියක් තියෙනවා. කතා කරන්න අයිතියක් තියෙනවා. ජාතික වැදගත්කමක් වශයෙන් ජාතික වැදගත්කමක් තියෙන සියලුම දේවල් වලට ජනතාවට පැහැදිලි කිරීමක් කරන්න පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා. ඒක නිසා මෙතන මේ වෙන කතන්දර කියන්නේ